guys, ඔන්න අද අපි පැරාග්ලයිඩින් කරන්න යන්නේ. තව චුට්ටකින්. බලමු එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. අපේ අම්මලාගේ භාෂාවෙන් කිව්වොත් සල්ලි ගෙවලා දුක් විඳිනවා කියන්නේ මෙන්න මේකයි. යනකම්ම කෑ ගැහුවට මගදී මාරම ෆන්. ඇත්තමයි කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ දැක්කේ මගේ එක්ස්පීරියන්ස් එකේ පොඩි කොටසක් විතරයි. ඉතින් ඉතුරු ටික බලන්න වීඩියෝ එක ඉවර වෙනකන් රැඳී සිටින්න. මේ තියෙන්නේ අපිව පිකප් කරන්න ආපු වාහනේ. ඔන්න දැන් අපි යන්නේ ඔෆිස් එකට. ඉතින් ඔන්න අපි ආවේ ෆ්ලයි ශාපා ඔෆිස් එකට. චන්දියා වගේ ගියාට ගමන පටන් ගන්න මෙලොම් පුදුම වයක් තිබ්බ ඇත්තටම. ඉතින් මෙතනින් අසුළුදිය ඔක්කොම පහ කරලා අපේ අන්තිම කැමැත්ත සයින් කරලා ඔන්න අපි යන්නේ අපේ පයිලට්ස්ත් එක්ක පැරාග්ලයිඩින් එක්ස්පීරියන්ස් එකට. ඉතින් අපිත් එක්ක ගිහුව පයිලට්ස්ලා හරිම එක්ස්පීරියන්ස් ෆන් ඩයල් ටිකක්. ඇත්තටම මේ ගමන ප්ලෑන් කරේ මගේ හස්බන්ඩ් මගේ බර්ත්ඩේ ගිෆ්ට් එකේ කොටසක් විදියට. ඕගොල්ලන් හැමෝටම පේනවා මගේ බය වෙච්ච මූණ. ඇත්තටම මම හිත ගියේ මේක මගේ අන්තිම බර්ත්ඩේ එක වෙයිද මන් දන්නේ. ඉතින් උඩදී මේගොල්ලන් චෙක් කරනවා ඇත්තට වින් ස්පීඩ් එක හොඳයිද, ෆ්ලයි කරන්න සූටබල්ද, ඒ වගේ දේවල් ගැන ඒගොල්ලන් ගොඩක් සැලකිලිමත්. ඒකින්ද පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. ඉතින් පොටන් ගද්දි පොඩි රන් එකක් දීලා තමයි යන්න ඕන. ඉතින් ගම ගැම්ම අරගෙන ප්‍රේ කරලා පැන්න. ඔයගොල්ලෝ වීඩියෝ එක ඉස්සරහ වෙනකම් බලුවොත් ඔයගොල්ලන්ට මේ පැකේජ් එකේ ඩීටේල්ස් බලන්න පුළුවන්. ඉතින් මට ඇත්තටම හිතෙච්චේ කියනවාන්කෝ මම ගොඩක් YouTube වීඩියෝස් බලලා තියෙනවා. ඉතින් වැටෙන කෑලි එහෙම දැකලා තියෙනවා. ඉතින් ඒකට තමයි චුට්ටක් බය හිතුනේ. බට් පැන්නට පස්සේ පල්ලෙහා බලද්දි ඇත්තටම මාරම ලස්සනයි. ගමන පටන්ගෙන චූටි දුරක් යනකම් කෑ ගැහුවා. ඒ වුණාට මට ඊට පස්සේ හිතුණා දෙයනේ මම මෙච්චර වෙලා පෙරම් පුරාගෙන හිටපු බකට් ලිස්ට් එකේ කොටසක් නේද මේ කියලා. ඔයගොල්ලෝ තියන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කම්ෆර්ටබල් ක්ලෝත්ස් අඳින්න. ඒ වගේම ලයිට් මීල් එකක් විතරක් අරන් යන්න. මේ රයිඩ් එකේ මට පිස්සුම හැදුන කොටස තමයි මේ. ඉස්සෙල්ලාම පයිලට් මගෙන් ඇහුවා do you feel dizzy කියලා. ඒ වෙලාවෙ ඉතින් ෂේප් නිසා මම නෑ කිව්වා. ඊට පස්සේ මෙයා ඒක කැරකුවා වට ගානක් වට තුනක් දුරට කැරකුවා. මට ඇත්තටම අමාරු වුණා. ඔය තමයි මම ජීවිතේ මම කෑ ගහපු ඩෙඩ්ලියස්ට් ස්ක්‍රීම් එක. ඇත්තටම මගේ ඇඟට වඩා මගේ උගුර රිදුන කෑ ගහලා. ඔන්න ඊට පස්සේ පාත්තෙක් වගේ කකුල දික් කරේ මම ගොඩ වහින්. බිමට අඩිය තිබ්බ ගමන් මගේ අම්මේ ඇඟට ලේනුවේ ඒ වෙලාවේ. හැබැයි ඇත්තටම මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලන්ත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඇත්තටම ඔයගොල්ලන්ට මේ පේන්නේ මගේ ජෙනුයින්ලි තිබ්බ සතුට. බිමට බැස් එකට. ඔයගොල්ලන්ත් plan කරන් ඉන්නව නම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. අනිවාර්යයෙන්ම Insta360 footages තියෙන පැකේජ් එක ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ සර්ටිෆිකේට් එකක් හම්බෙනවා. ඒත් එක්කම පොඩි සෝනිය එකක් හම්බෙනවා. ඔය පේන පර්ස් එක වගේ. ඔයගොල්ලන්ට පණ තියෙනවා නම් ඔයගොල්ලන්ට අර හිටපු දැනටම නැගගෙන යන්න පුළුවන්. ඒ වුණාට අපිට බැරි නිසා ඒගොල්ලන් අපි වෙනුවෙන් බයිසිකල් එකක් ක්ලාස් කරලා දීපා. ඔන්න ඔහමයි අපේ ජර්නි ඉවර වුණේ. කැප්ෂන් එකේ මම දාලා තියෙනවා මේගොල්ලන්ගේ සයිට් එකේ. ඉතින් ඔයගොල්ලන්ට එතනට ගිහිල්ලා බලන්න පුළුවන් ඊතර විස්තර. ඇත්තටම කිව්වොත් වමන යන්න වගේ. එහෙනම් තව එක්ස්පීරියන්ස් එකකින් හම්බෙමු. බයි.